මේ පැත්තේ කොහොමද මේ මේසන් බාස් කෙනෙක් දවසට පඩිය කීයක් ගන්නවද? කීයද දවසේ පඩිය? 4500 5000යි නේ. ඔව් 5000 වගේ තමයි යන්නේ. මම හිතන්නේ අපි හිතමු 4500 නෑ. 4000යි කියලා හිතමු. මේසන් බාස් කෙනෙක් දවසට 4000ක් අරගෙන මාසේ දවස් 30ම වැඩ කරොත් පඩිය කීයද? 4000න් 30 1,20,000යි මරු වැඩේ නේ. හිතන්න දවස් 10ක්ම නිවාඩු දානවා. එතකොට වැඩ කරන්නේ දවස් 20යි. දවස් 20ක් වැඩ කරොත් 4000 ගානේ අරගෙන මේසන් බාස්ගේ පඩි කීයද? 80000යි. සාමාන්‍යයෙන් දැන් ගුරුවරයෙක්ගේ සාමාන්‍ය පඩිය කීයද? 50 කීයද? මම සාමාන්‍ය ගුරුවරයෙක්ගේ 55 60ක් වගේ යන්නේ නේ. ඔව් සාමාන්‍ය ගුරුවරයෙක්ගේ 60ක් 65ක් වගේ යන්නේ. මේ දැන් බලාගෙන ගියාම වැඩියෙන් පඩිය අරන් තියෙන ගුරුවරයද මේසන් බාස්ද? එහෙනම් අපි වැඩියෙන් මහන්සි වෙනවනේ අපේ දරුවෝ ගුරුවරු කරන්නද මේසන් බාස්ලා කරන්නද? මේසන් බාස්ලා කරන්නනේ. මොකද රස්සාවක් ගන්නනේ අපි මේ උගන්වන්නේ නේ. මතක තියාගන්න ප්‍රශ්නේ තියෙන්නේ කරන රස්සාවේද? කරන්නේ රජේ රස්සාවද මේසන් වැඩ කරනවද? ඒක නෙවෙයි ප්‍රශ්නය. අපි මේ දරුවන්ගේ ඔළුව හදපු හැටිනේ. පොඩි කාලේ ඉඳන් අම්මා කිව්වේ නැද්ද තාත්තා මේසන් වැඩ කරද්දි තාත්තා කරන ජරා රස්සාව කරන්න ඕන ඉගෙන ගන්න එපා. කිව්වද නැද්ද? කිව්වා. පොඩි කාලේ ඉඳන් පුරුදු කරා අර රස්සා ජරා රස්සා කරන්නනේ. ඒ නිසා දරුවන්ට සමහරට රජේ රස්සාවක් කරොත් ඒකේ ගෞරවය රැක ගන්නවා. අර අනිත් වෘත්තීන් වල ගෞරවය රැකගන්නේ නැහැ. ගොඩක් මේසන් බාස්වලට මේ දවසේ පඩිය හම්බෙච්ච ගම මතක් වෙන්නේ කොහෙද? ගෙදරද බිරිඳද දරුවෝද? මම මේ වටිනම තැනට ඉස්සෙල්ලම කිව්වේ හොඳද? ගොඩාක් මගේ හැමෝම නෙවෙයි හොඳ. ඔය බහුතරයක් මේසන් බාස්වලට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කොහෙද? කොහෙද? බාර් එක. මන් දන්නේ මේ අම්මලා කියන්නේ හොඳ නැත්තම් තාත්තලා බණී අපිට මේ පඩි ගත්ත ගමන් බාර් මතක් වෙන්නේ නැහැ කියලා හාමුදුරු බයිනවා කියලා. හරි. ඒක තමයි ඇත්ත කාරණාවනේ. හිතන්න හොඳ නරක අපි හරියට පුරුදු කරා නම් යුතුයකම් වගකීම් ගැන අපි හරියට පුරුදු කරා නම් ගෙදෙට්ට කලින් බාර් එක මතක් වෙයිද? නැහැ. හිතන්න 4000 අරගෙන යනවා බාර් එකට. දැන් අරකු බෝතලයක මිල කීයද? 3000 පැනලානේ. 4000 කට යනවානේ මම. ඔව්. මම හිතන්නේ 3000 පැනලා. හරියට බොනවා නම් මම කියන්නේ බෝතලයක් විතර ගත්තේ නැතත් ඔය බොනකොට තව කලමනා තියෙනවනේ නේ. ඒ අවශ්‍ය කලමනා එක්ක සේරම අරගෙන බොද්දි මම හිතන්නේ හරියටම බොන මිනිස්සෙට නම් 4000ත් මදි වෙයිනේ. හිතන්න මොලේ භාගයක් හරි තිබිලා. මම මේ කියන ඒවා මේ හිතන්න හොඳද? මොලේ භාගයක් හරි තිබිලා අර මිනිස්සයා 4000ම වියදම් කරන්නේ නැතුව 2000ක් බොණ්ඩ වියදම් කරා කියලා හිතන්න. 2000යි. හරිද? 2000ක් වියදම් කරා දැන් මේ සූදුවටත් නැතුව ඔය බූරු ගහන්නේ ඒව මේව නැතුව හොඳද? 2000ක් බොණ්ඩ වියදම් කළා 2000ක් ඉතුරු කරන් ගෙදර එනවා. දැන් 2000 ගානේ 20ක් පඩි කීයද? 2000 ගානේ 20ක් කීයද? 40000යි. දැන් මේ කීයක් පඩි ගත්ත මිනිස්සයටද 40000ක් ඉතුරුනේ? 80ක් පඩි ගත්ත මිනිස්සයට මං කියන්නේ මොලේ භාගයක් හරි තිබ්බොත් හොඳද? 40ක් හරි ඉතුරු වෙනවා. දැන් ඔය 40න් ගෙදෙට්ට කන්න බොන්න ගෙනියන්න ඕනේ, දරුවන්ට අවශ්‍ය දේවල් දෙන්න ඕනේ, උගන්වන්න ඕනේ, බිරිඳට අවශ්‍ය දේවල් ගිහින් දෙන්න ඕනේ, වාහනේ වාරික ටික ගෙවන්න ඕනේ, ගත්ත ණය ටික ගෙවන්න ඕනේ, මේසන් බාස් වෙලා අනික් ගෙවල් වල කපරාරු ගැහුවට ගොඩක් මේසන් බාස්ලාගේ තමන්ගේ ගෙදර කපරාරු ඉවරත් නෑ. ඒක ගහගන්නත් ඕනේ. මේ හැමදේම කරන්න ඕනේ කියලා මතක් වුණාම පුළුවන් ද 40000න් කරන්න? බෑ. දැන් ප්‍රශ්න පිට ප්‍රශ්න එනවද නැද්ද? එනවා. ණය ටික හිර වෙනවා, වාරික ටික හිර වෙනවා, දරුවන්ට උගන්න ගන්න පොතක් පතක් අරන් දෙන්න සල්ලි ටිකක් නැති වෙනවා, කන්න බොන්න සල්ලි ටිකක් නැති වෙනවා, ගෙදර බතක් උයන්න සල්ලි ටිකක් නැති වෙනවා. දැන් ගෙදර ප්‍රශ්න එනවද නැද්ද? ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. ප්‍රශ්න ආපු ගමන් ගෙවල් වල තාත්තලව පිට කරන්නේ කාගෙන්ද? අම්මලගේ පිටින්නේ, දරුවන්ගේ පිටෙන් පිට කරනවා. ඊට පස්සේ ප්‍රශ්න වලට විසඳුම විදිහට මරු තාත්තලා පිට ඉන්නෙත් නේ. හරිද? ආයි මොකද කරන්නේ? ප්‍රශ්න වලට විසඳුම විදිහට ආයි ගිහිල්ලා බොනවනේ. හරිද? මාර විසඳුම් තියෙන්නේ අපිට. බීලා ප්‍රශ්න දාගෙන ආයි ගිහිල්ලා බොනවා. දුප්පත් කමින් අන්ත දුප්පත් කමට අපි වැටෙනවද නැද්ද? වැටෙනවා. පොඩි කාලේ මේ දරුවන්ට හරි කියලා දුන්නා නම් පුතේ මේ බොන එක මෙහෙම හොඳ වැඩක් නෙවෙයි. මේකේ ඉතුරුවක් තියෙන්න ඕනේනේ. අපි ඕවට කලින් හිතන්න ඕනේ දේවල් තියෙනවා. දරුවන්ට හරි පුරුදු කරොත් ඉස්කෝලේ අවලු ගන්නලා රජේ රස්සා දෙන්න ඕනේද? නෑ. කුඹුරු කෙටුවත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පැහැදිලිද? හරිනේ.